වවන්න බුලන් වල්ගලම තමයි එපා වෙන්නේ. මේ බදාම කවනා කියලාද හිතන්නේ? නෑ අන්න එහෙම තමයි පිළිවෙලට වැඩක් කරන්නේ. අයි වල් වලට එන්නේ සාංශ ගන්නෑ. අපි මේ පොළවලම වහනවා. සීට් එකෙන්. මේකට කියන්නේ වීඩ් මැට්. හැබැයි ඉතින් බෑග් වල තමයි මට වවන්න වෙන්නේ. එහෙනම් මාමා එක්ක මම වැඩේට බහිනවා. මාමි මෙහෙට තව අදින්න ඕනේද? ඔව් පුතා තව හාට ගන්න. තව ගන්න. තවත් චුට්ටක් ගන්න. පුතේ අපි පුවක් ගහකට ගියත් දෙබලක්. ඒකනේ වැඩේ. බලන්න මේක නිදා ගන්න උනත් පුළුවන්. අපි එහෙනම් බෑග් දාමු. හැබැයි පැලක් හිටවන්න ඉස්සෙල්ලා මොකද්ද අපි කරන්න ඕනේ? මේක හිල්ලිද ගන්න ඕනේ. අපි මේක හිල්ලිද ගමු. පංචරය ගත්තා. තිබ්බා. එබුවා. කබල් පංචරයක්ද මන්ද? ඊට හිල්ලි දෙන්නෙත් නෑ. හැමදේම කලාවක් තියෙනවානේ. මේ බලන්න සුපිරියට විදිනා. ඒ කියන්නේ කීපයක් එකට ගන්න ඕනේ. පොළව හොඳට ෆ්ලැට් වෙන්න ඕනේ. මං හොඳ මූඩිය හොයාගත්තා. වැඩේ හැම සාර්ථකයි. කවරේ අල්ලනවා. මාව පුරවනවා. හැබැයි ඉතින් මම පොඩ්ඩක් කමඩි. මං ලේසි වැඩේ කරන්නේ. පස්කු වාගෙන වැඩේ මම මාවට පාර දුන්නා. දැන් ඉතින් හිටවන් තමයි තියෙන්නේ. ඒකට ඔටෝ වතුර වැටෙන බඩ ලයිනක් දැම්මා. මේ ට්‍රේවල් තමයි මේ පැලේ තියෙන්නේ. මුලින්ම මැදි වලක් හරගත්තා. අද අට කරන්න හොඳ නෑ. එහෙනම් පස් දාමු. ඔහොම තමයි මගේ මේ ඉස්සුවගාව. නැන්ද මාමේ. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.